සුබ දවසක් කියලා මුලින් පිළිගන්නවා යකුරාවනා channel එකට. ඉතින් අපි හැමදාම වගේ විශේෂ වූ කාරණාවක් සම්බන්ධව කතා කරන්න යන්නේ. ඉතින් ගොඩක් කට්ටිය ඉල්ලලා තිබුණා යකුරාවනා අපෙන් මේ නිදන් සලකුණු විදිහට තියෙන නෙළුම් මල සලකුණ. ඒ කියන්නේ මෙන්න මෙතනින් යන වීඩියෝ එකකින් ඔබට බලා ගන්න පුළුවන් මේ නෙළුම් මල සලකුණ කියන්නේ මොකක්ද කියලා. මොකද ලංකාවේ මේ වෙනකොට නෙළුම් මල සලකුණ කියන එක ගල් තලාවල විවිධ විදියට වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් නෙළුම් මල් සලකුණු රාශියක් අද වෙනකොට හම්බ වෙලා තියෙනවා. ඉතින් මේ හැම සලකුණක්ම මෙතනින් ඔබට බලා ගන්න පුළුවන්. මොකද සලකුණු එකක් නෙමෙයි පිපිච්ච නෙළුම් මල් වෙන්න පුළුවන්. නෙළුම් මලේ පෙති රාශියක් තියෙන එක වෙන්න පුළුවන්. නෙළුම් මලේ පෙති 8ක් තියෙන එකක් 6ක් තියෙන එකක් ඔය වගේ විවිධ විදියට නෙළුම් මල් ගොඩක් අද වෙනකොට අපිට හම්බ වෙලා තියෙනවා. අපිට පාරාදීසීය වාර්තාකරුවන් හරහා එකින් එක වටහා ගන්න පුළුවන් වුණා මේ පිළිබඳව කරුණු රාශියක්. ඒතර ගොඩක් අයගේ මතය තමයි මේ නෙළුම් මලක් කියලා ගත්තාම නෙළුම් මල් පොහොට්ටුව වෙන්න පුළුවන්, නෙළුම් මල වෙන්න පුළුවන්. මේ හැම දෙයක්මත් එක්ක නිදන් සලකුණක් හැටියට ගත්තොත් එහෙම මේකේ මැණික් කියන දෙය තියෙන්න පුළුවන් කියලා තමයි ගොඩක් අයගේ මතය වෙන්නේ. හැබැයි ඒක වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. හැබැයි එක දෙයක් යක්වඩාවන අපි කියන්න ඕනේ ලංකාවේ තියෙන හැම නෙළුම් මලක් ගත්තත් ඒ කියන්නේ මේ ගලක කොටලා තියෙන නෙළුම් මල් සලකුණක් ගත්තත් ඒ සලකුණු හැමෝගෙම ඔය කියනවාගේ නිදහනයක්වත් ඔය කියන මැණික් ගලක්වත් තියෙන විදිහක් නැහැ. මොකද හේතුව තමයි ඔබ දන්න එකක් තමයි මරංචි සලකුණු කියලා තියෙනවා. ඒතර මරංචි සලකුණු කියන්නේ යම් කිසි සලකුණක් පමණක් තියෙන නිදහනයක් නැති කිසිම ධනයක් නැති එකක් තමයි මරංචි සලකුණ කියලා කියන්නේ. ඒ කියන්නේ ප්‍රධාන නිදහනයට යන්න තියෙන මාර්ගය වෙනස් කරන එක. එතකොට ඒ වගේ සලකුණු තමයි අද දවසේදී ගොඩාක් ශ්‍රී ලංකාවේ දකින්න ලැබෙන්නේ. ඊට අමතරව මේ කියන ලකුණු හැම එකක්ම ප්‍රෞಢ ඉතිහාසයේ විදහාපාන දැවැන්ත සලකුණු. එතකොට එහෙම කියන්න හේතුව තමයි මේ කරුණු හැම එකක්ම දැනට අවුරුදු 1000ක් 2000ක් 3000ක් විතර සමහරකට ඊට වඩා පැරණියව තියෙන්න පුළුවන් ඕන තරම් මේ ශ්‍රී ලංකාවේ බහුල වශයෙන්ම තියෙනවා. ඉතින් ඒක ගොඩක් වටින හේතුව තමයි මේ පෞරාණික භාවය, පැරණි භාවයත් එක්ක තමයි. ඉතින් මේ වගේ සලකුණක් තියෙනවා නම් මේක හරියට අපිට ලියා ගන්න පුළුවන් නම් මේ සලකුණු කොච්චර කල් පාරන්නද, මේක කවුද කරේ, මොන වගේ කැටයම්ක්ද, මේකේ නම මොකක්ද, ඔය වගේ විශාල කරුණු රාශියක් තියෙනවා. ඒතර මේ එක කැටයමක් ගත්තොත් එහෙම ඒ කැටයම හරහා අපි ඇතුළාන්තයට ගමන් කරනකොට අපේ ඉතිහාසයේ එකින් එක ලියන්න පුළුවන්. එන්න ඒක තමයි ගොඩක් වෙලාවට මෙන්න මේ සලකුණු ගොඩක්ම වටින්නේ. ඉතින් ඒක නිසා පළවෙනියෙන් ඉල්ලන්න ඕනේ මේ වගේ සලකුණක් තිබ්බ පළියට ඒක යම්කිසි කෙනෙකුට දාලා මෙන්න මේකේ නිදහනයක් තියෙනවා අපිට ගන්න පුළුවන් ද උදව් කරන්න මෙන්න මේ විදිහට කියන්න එපා. මොකද මෙතන නිදහනයක් නැති වුණත් මේ සලකුණු එකක් හරි තියෙන තැනක් සමහරකට විනාශ වෙන්න පුළුවන්. මොකද ගොඩක් කට්ටිය මේ වගේ සලකුණක් දැක්කේ හැටි එතන ගිහිල්ලා කැණීමක් කරන්න පුළුවන්. එතන කුළු ගෙඩියකින් කඩන්න පුළුවන්, ගල් කටුවක් භාවිතා කරලා සිදුරු කරන්න පුළුවන්. විවිධ විදිහට ගොඩාක් අද දවසේදී මේ දේ ඔළුවට වැදිලා තියෙනවා මේක නිදහනයක් තියෙන්න ඕනේ කියලා. හැබැයි නිදහනයක් තියෙන්නේ ඇයි කියලා අපි මීට කලින් පැරණි කාලේ ඇයි නිදන්ගත කරේ කියලා ඕනතරම් අපි කතා බහ කරලා තියෙනවා. හැබැයි අපි ඒකත් පොඩ්ඩක් සරලව කියන්නම්. කෙනෙක් නිදහන් කරන්නේ තමන්ගේ නිදහනයක් කියලා කියන්නේ මගේ ධනය වුණත් මගේ පරම්පරාවේ යම් කිසි කෙනෙකුට ගන්න තමයි නිදන් කිරීමක් කරන්නේ. එතකොට මේ ධනය යම් කිසි කෙනෙකුට ගන්න මෙතන තියෙනවා නම් තියෙනවා කියලා අපි හිතමුකෝ. තියෙනවා නම් ඒක යම්කිසි කෙනෙකුට ගන්න වෙන්න පුළුවන්. නැත්නම් රටේ සෞභාග්‍ය උදෙසා වෙන්න ඇති. ඒ වගේ දේවල් සඳහා තමයි මේවා නිදන්ගත කිරීමක් කරන්නේ. හැබැයි ගොඩාක් වෙලාවට ලංකාවේ මේ වෙනකන් හම්බෙලා තියෙන හැම සලකුණේම ඔය කියන වගේ දෙයක් නැහැ තිබිලා. මොකද මේ නෙළුම් මල කියන එක භාවිතා කරන්නේ ගොඩක් පුදබිමකට යන්න පුළුවන් මාර්ගයක් දක්වන සිතීමක ලකුණක් හැටියට ගොඩක්ම භාවිතා කරනවා මේ නෙළුම් මල. ඊට අමතරව ගොඩක් පුදබිමක් තියෙන තැනකදී මෙන්න මේ වගේ නෙළුම් මල භාවිතා කරලා තියෙනවා කියලා ඉතිහාසයේ ගොඩක් පරිශීලනය කරනකොට අපිට අහන්න දකින්න ලැබිච්ච දේවල් එක්ක බලනකොට ගොඩක් වෙලාවට මේ අවට මේ ලකුණ ඔබ මේ දකින්න ලකුණු එකක් හරි යම් කිසි තැනක තියෙනවා නම් එතන ගොඩක්ම වෙලාවට මේ බුදුදහමත් එක්ක බැඳී පවතින යම් කිසි දෙයක් මේ ළඟ පාතක අනිවාර්යයෙන්ම ගැබ් වෙලා තියෙන්න ඕනේ. ඒ වගේ ස්ථානයක තමයි මෙන්න මේ වගේ දේවල් ගොඩක්ම දකින්න ලැබෙන්නේ. ඉතින් මේ සමාජයේ විවිධ කටකතාවන් එනවා. හැබැයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් ඔප්පු කරලා නැහැ මෙන්න මේ වගේ තැනක මේ වගේ නිදහනයක් තියෙනවා. මේ වගේ තැනක මේ වගේ එකක් තියන්න ඕනේ කියලා යම් කිසි තැනක මේක සඳහන් වීමක් වෙලා නැහැ. හැබැයි ඔය නිදන් වදුරේන කතාවක් එක තමයි කට්ටිය ඔය කියන්නේ. මොකද ගොඩක් වෙලාවට මේ මැණික් කියන දේවල් තියෙන තැන්වලදී මේ නෙළුම් පොහොට්ටුව ගොඩක් වෙලාවට භාවිතා කරලා තියෙනවා මග සලකුණක් විදියට. ඒ කියන්නේ නෙළුම් පොහොට්ටුවේ
නටුව තියෙන පැත්තේ නටුව තියෙන පැත්ත කෙලින්ම ගිහිල්ලා පතිත වෙන්නේ කොතනද? එතන ඉඳලා පියවර එකේ තියෙන පියවර 6ක් ගිහිල්ලා එහෙම කියලා තමයි සාමාන්‍ය නිදන් වදුලක සටහනන සම්මත රීතිය වෙන්නේ. ඉතින් ඔන්න නීති රීති නිසා තමයි ගොඩක් අය කියන්නේ මේ නෙළුම් මලක් දැක්ක පළියට මෙතන දැවැන්ත නිධානයක් තියෙනවා. අනිවාර්යයෙන් මෙතන මැණික් තියෙන්න ඕනේ. මැණික් නිධානයක තමයි මේ වගේ තියෙන්නේ කියලා යනවා රාවයක්. හැබැයි ඔබ හිතන්න එපා ඒ වගේ දෙයක් මෙතන තියෙනවා කියලා. මොකද නිදන් වදුල හරියටම දන්න කෙනෙක් මේ ගැන දන්නවා. මොකද ඔය දකින හැම එකේම නිදන් නැහැ. ඉතින් ඒක නිසා පුළුවන් තරම් මේ වගේ දේවල් අපේ වර්තමානයේ තියෙන දේවල් වර්තමානයට මේ තරම් දුරට අරන් ඇවිල්ලා තියෙන අපේ මුතුන් මිත්තෝ ඒ දේවල් ආරක්ෂා කරපු නිසා. ඉතින් ඔබගේ මගේ අපි හැමෝගෙම වගකීමක් තියෙනවා මේ කියන සලකුණු හැම එකක්ම ආරක්ෂා කරගන්න එක. මොකද මතු පරම්පරාවේ ඉන්න හැමෝටම අපේ පොඩි ළමයිට වෙන්න පුළුවන් අපේ මුණුබුරාලට වෙන්න පුළුවන් මේ හැමෝටම ගොඩක්ම මේ දේවල් පරිශීලනය කරන්න වෙන්න පුළුවන් මේ දේවල් තව විද්‍යානුකූලව ඔප්පු කරගන්න පුළුවන්. සමහරක් වෙලාවට ලෝකේ මේ ලෝකගෝලය ගත්තාම පළවෙනි පුරුක බිහිවුනේ ලංකාවේදී කියලා දන්නේ නැහැ. මොකද ඒක තාම ඔප්පු වෙලා නැහැ. සමහරකට මේ කියන දේවල් එක මේ දේ ඔප්පු කරගන්න බැරිවීමක් වෙන්නේ නැති වෙයි. මොකද මේ දේවල් හරියටම කාලනිර්ණය කරලා මේ විද්‍යානුකූල විදිහට පර්යේෂණ පවත්වනවා නම් අනිවාර්යයෙන්ම මේ කියන තැනට අපිට ඉක්මනටම යන්න පුළුවන් වෙයි. ඉතින් මේ තාක්ෂණය ගැන කතා කරනකොට බලන්න මේ ගල් කැටයන් කොහොමද මේ වගේ ස්මූත් විදිහට නිර්මාණය කරලා තියෙන විදිය. අනික බලන්න මේ වගේ හැඩතල හරි කෝණයට නිර්මාණය කරලා තියෙනවා. මේකේ ලම්බකත්වය සහ මේකේ තියෙන ලක්ෂ්‍ය මැද ලක්ෂ්‍ය හොයාගෙන ඒකේ වටා නිර්මාණය කරලා තියෙන ආකාරය, පෙති නිර්මාණය කරලා තියෙන ආකාරය අන්න ඔබ තමයි මේකෙදී අපි බලන්න ඕනේ. මේ තාක්ෂණය ගැන මේ ඉතිහාසයේ මොන වගේ ප්‍රෞಢ ඉතිහාසයක් තිබිලා තියෙනවද අපිට? එතකොට මේ ඉතිහාසයේ මොන විදියට දැවැන්ත විදියටම මේ කියන තාක්ෂණය භාවිතා කරලා තියෙනවද? කොහෙන්ද මේ තාක්ෂණය ආවේ? ඒ තාක්ෂණය අද වෙනකොට මොකද වුනේ? ඒ තාක්ෂණය අද වෙනකොට වැල්ලාගේ මොන හේතුවක් ඉන්නද? ඒ තාක්ෂණය නැවත අපිට ගොඩ ගන්න පුළුවන්ද? අන්න ඕව තමයි කල්පනා කරන්න ඕනේ මේ කියන ප්‍රෞಢ ඉතිහාසයේ නටබුන් වෙන්න පුළුවන් මේ ලකුණු දකින්නට. නැත්තම් අපිට යම් කිසි විදියට මේ කියන ධනය උඩට ගන්න ඕනේ ධනයක් මෙතන අනිවාර්යෙන් තියෙන්න ඕනේ කියලා මෙතන විනාශ කරලා දැම්මොත් එහෙම ඔය මං කලින් කිව්ව දේවල් එකක්වත් අපිට හොයාගන්න තියා සලකුණක්වත් හොයාගන්න බැරි වෙනවා තව අවුරුදු 50ක් යන්න නොඅඩුව. ඉතින් ඒක නිසා කියන්නේ මේ වගේ දේවල් පුළුවන් තරම් ඔබ රැක ගන්න උත්සාහ කරන්න. ඉතින් මේ වගේ දේවල් තියෙනවනේ අනිවාර්යෙන් යක්කුරවන අපිව දැනුවත් කරන්න. ඔබ දන්න දෙයක් තියෙනවනේ මේ කතා රාමුව තුල යම්කිසි දෙයක් අපිට වඩා දෙයක් දැනගන්න පුළුවන්. මොකද ගොඩක් මුතු මිත්තු මේ දේවල් ගැන දන්නවා. ආචිසියා ඔබගේ ඉන්නවනේ ඔබ අනිවාර්යෙන් අහන්න මේ පිළිබඳව තොරතුරු ඊට පස්සේ අපිත් එක්ක කතා බහ කරන්න පුළුවන්. මොකද සමාජයේ මේකේ හරි තොරතුරක් අපිට දෙන්න පුළුවන්. ඒ හරහා ඔබ හරහා හෙට දවසේදී. ඉතින් ඒක නිසා අද දවසේ වීඩියෝ එක හොඳට වැදගත් වුණා නම් ඔබට යම්කිසි දෙයක් ජීවිතේට එකතු කරගන්න පුළුවන් වුණා නම් අනිවාර්යයෙන්ම වීඩියෝ එකට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, සබ් එකක් දෙන්න අමතක කරන්න එපා. අදට අපි ගිහින් ඉන්න මොනවා හරි තියෙනවනම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. ඕකේ, thank you.